දැන් මේ දවස් ගානකට දේශබන්දු අත්අඩංගුවට ගත්තේ නැත්තේයි කියලා අභියෝග කරන කට්ටිය දේශබන්දු රෙද්දස්සේ තියාගෙන අමතිකම් කළා. ආණ්ඩු තියාගෙන හිටියා. මිනිස්සු මර්ධනය කළා. අද නීතිඥයින්ටත් නඩුකාරයින්ටත් සොලිසිටර් ජෙනරාල්ටත් කටක් කරලා කෙලින් කියන්න පුළුවන්. රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ ඔහොම කිව්වම මොකද වෙන්නේ? කරු සභාපතිතුමනි රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ දේශබන්දු මේ තගෙක් කියලා කිව්වනම් ඉන්න හම් වෙනවද? ඒ කියන්න කට කෙලින් කරලා අද නිලධාරීන්ට කතා කරන්න බලය දීලා තියෙන්නේ කවුද? මේ තුනෙන් දෙකේ ආණ්ඩුව. තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුව තමයි අද මෙහෙම කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ චණ්ඩි වගේ සද්ද දාන්නේ මාධ්‍ය වලට පේන්නේ මොකද මේ? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. ගරු කතානායකතුමාගේ තියෙන නිහතමානීකම නිසා. පෞගේ පාර්ලිමේන්තුවල අපි දන්නවා චමල් රාජපක්ෂ මෙතන හිටියා. ඒ පැත්ත හැරෙනකොට චූ යනවා මේ කට්ටියට. ඇත්ත කතාව ඒක. ඒ පැත්ත හැරලා බලනකොට මේගොල්ලෝ බයයි. ආයි කතා කරන්න දෙයක් නැහැ. කතානායකතුමා උතර ඉන්නකොට බැසිල් මෙතන ඉඳගෙන නැගිට්ටත් ඇති. කට්ටිය වාඩි වෙනවා. පාර්ලිමේන්තුවේ චේම්බර් එකේ නෙමෙයි එළියට යනකොට වැසිකිළියට ගියත් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පස්ස පැත්තෙන් ඔක්කොම. කැන්ටින් එකට යනකොටත් එහෙමයි. නාමල් බේවි පිරිවරාගෙන යන්නේ. මෙහෙම හිටපු කට්ටිය අද කොන්ද කෙලින් තියාගෙන විපක්ෂින් කතා කරන්නේ ඇයි? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. ස්ථාවර නියෝග උල්ලංඝනය කරලා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරලා පැය ගණන් කතා කරනවා. මේ 159ක් නිහතමානීව වලාවි ඉන්නේ ඇයි? මොකද මේ? කල්පනා කරන්න. අපි මේ රටේ ජනතාවට දුන්නු ජනවර්ම ආරක්ෂා කරන්න. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. මේ විවාදය දැන් මේ මාසයකට ආසන්න කාලයක් මේ විවාදය තිබුණා. ඒක ඇමතිවරයෙකුට නියෝජ්‍ය ඇමතිවරයෙකුට රුපියලක් වංචා කළා කරා කියලා හොරගම් කළා කියලා ඇඟිල්ල දික් කරාද? වෙනදා අයවැය විවාදයක් තිබ්බනම් එහෙම මෙතන රෙදි ගැලවිලා ඉවරයි. අපි ප්‍රශ්න අහලා තියෙන නැත්ද? අපි කතා කරලා තියෙන නැත්ද? හැබැයි අපි කිසිම දෙයක් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර් නැතුව කතා කරලා නැහැ. දත්ත තොරතුරු නැතුව කතා කරලා නැහැ සභාපතිතුමනි. මේවා අමු අවලාද ගහන්නේ මේ. දැන් මෙතන මේ ඇඟීම් කරන්න හදනවා. ඒගොල්ලෝගේ කාලේ බලපත්‍ර දුන්නා වගේම අපිත් එහෙම තමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒගොල්ලෝ දාගත්තේ ඥාති. කපිල චන්ද්‍රසේන හිටියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඥාති. නිශාන්ත වික්‍රමසිංහ හිටියේ ශිරන්තිගේ ඥාති මස්සිනා. බල්ලා ගේන්න ඇව්වා ප්ලේන් එකක් සිංගප්පූරුවට. බල්ලෝ ගේන්න ප්ලේන් යවපු කට්ටිය ආරක්ෂා කරපු කට්ටිය කොහොමද දැන් කතා කරන වේගෙ? සද්දේ. සරත් ගණේකට කියන්නේ ස්වේච්ඡාවෙන් පඩි ගන්න නැතුව අපිත් එක්ක වැඩ කරනවා. මේගොල්ලන්ට මේ තියෙන ඉරිසියාව මොකද්ද කියන්නන්නවද? මේ තියෙන කුහකකම මොකද්ද? මේගොල්ලෝ විකුණන් කන්න හදාපු රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය ආයතන අපි විකුණන්නේ නැති එක. දැන් මේගොල්ලෝ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක.